2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 542දී ඡන්ද විමසීම් කටයුතු පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. මේ වගේ මෙවර ඡන්ද ගණන් කිරීම සිදු වෙන්නේ කොට්ටාශය තුලදීම. එතකොට ඡන්ද ගණන් කිරීමේ ස්ථාන 222ක් පිහිටා තිබෙන කොට්ටාශයන් ඇතුළෙම ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 6,93,549ක්. ඒ අතරින් 26475 දෙනෙක් තැපැල් ඡන්දදායකයන් විදියට කටයුතු කරනවා. ඒ අතරින් 97%කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙනිට අපිට තැපැල් ඡන්ද ප්‍රකාශ කර ප්‍රතිශතය විදියට කියන්න පුළුවන්. ඡන්ද විමසීමේදී මෙවර විශේෂත්වයක් තියෙන ඡන්ද ගණන් කිරීම සිදු කරන්නේ කොට්ටාශය තුලදීම. එතකොට එහිදී අපි ඒ ස්ථානයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් සහ යම්කිසි පැතිවරණයට බාධාවක් වන ක්‍රියාවක් සිදුවොත් එසැනින් මේ තොරතුරු දිස්ත්‍රික් පැතිවරණ කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත වාර්තා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එතකොට ඡන්ද විමසීම නිදහස් සහ සාධාරණ පවත්වන්නට බාධාවක් වන ආකාරයේ කටයුත්තක් නම් මැතිවරණ කමිෂන් සභාවේ උපදෙස් අනුව එම ඡන්ද මධ්‍යස්ථානයේ හෝ එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ශූන්‍ය කිරීමට මැතිවරණ පනත් අනුව අපිට බලතල තිබෙනවා. ඒ වගේම සියලුම ඡන්දදායකයන් සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේක අපේ අපි කියන ගමේ ඡන්දේ ඉතින් අනවශ්‍ය කලබල වලින් තොරව සහ නිදහස් සහ සාධාරණ ලෙස මැතිවරණය පැවැත්වීම සඳහා සියලුම සහාය ලබා දෙන්න කියලා යම්කිසි බාධාවක් සිදු වුණොත් සියලු දෙනාටම තමයි එකෙන් අපහසුතාවය සිදු වෙන්නේ. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි එක් ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අනුයුක්ත කර තිබෙනවා. එතකොට ගණන් කිරීමේ කටයුතු සිදු වෙන ඡන්ද මධ්‍යස්ථාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 222කදී ඒ වෙනකොට ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් 5ක් හෝ 6ක් යොදා ගැනීමට හැකියාව තියෙනවා. සහ ප්‍රතිඵල මධ්‍යස්ථානයේ සහ ඡන්ද නිකුත් කිරීමේ ස්ථාන වශයෙන් යොදා ගන්න සාන්ත සර්විසස් විද්‍යාලය සහ මහා මායා විද්‍යාලය යන ස්ථාන දෙකටත් පොලිස් ආරක්ෂාව අපි සපයා තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා කොට්ටාශ 222කින් කොට්ටාශ සභිකයන් 224 දෙනෙක්, ඒ වගේම දෙවැනි ලයිස්තුවෙන් තෝරා ගන්නා සභිකයන් 141 දෙනෙක් වශයෙන් මුළු සභිකයන් 365 දෙනෙක් තෝරා ගන්න ලබනවා. මෙවර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ ඡන්ද මධ්‍යස්ථානයේදීමයි ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදීමයි. ඒ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන 222කදී තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වෙනවා. මුළු ඡන්ද මධ්‍යස්ථාන 542ක්. ඒ අතරින් 222ක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නවා. එහිදී සිදුවන්නේ කොට්ටාශයක් තුල පවත්නා සියලුම ඡන්ද මධ්‍යස්ථානයන්හි අදාළ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි ඡන්ද විමසීම අවසන් වූ පසුව කොට්ටාශය තුල පිහිටා තියෙන එක් මධ්‍යගත ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් කරා රැගෙන විත් තමයි ගණන් කිරීමේ කටයුතු සිදු වෙන්නේ. ඒ අනුව තමයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 222කදී මෙවර කොට්ටාශය ගණන් කිරීම කටයුතු සිදු කෙරෙන්නේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එකතු වී වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ වගේම විශේෂ අවස්ථාවන්හිදී ගමන් කළ යුතු විකල්ප මාර්ග ඡන්ද මධ්‍යස්ථානයක් හදිසියේ කටයුතු සිදු කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වුත් ඒ සඳහා යොදාගත හැකි විකල්ප ස්ථාන සම්බන්ධයෙන් අපි සැලැස්මක් සකස් කර සියලුම ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිත්‍ය ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදා තිබෙනවා. ඊට අමතරව පොලිස් ජංගම නිලධාරීන් හැම ස්ථානයක් ආසන්නවෙන් පොලිස් මොබයිල් එක විදියට යාලා කටයුතු කරනවා. එතකොට විශේෂ සිදුවීමක් වුණොත් වහාම ඒ සම්බන්ධයෙන් ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් කටයුතු යොදා ගැනීමට අපේක්ෂා කරනවා.